අම්මේ මම යනවා. කොහෙද යන්නේ? මට මේ කෑව ඇති බඩ පිරিলা. ඇති? මේ ඔක්කොම කාලේ යනවා. අනේ බෑ මට ඇති. ඔබ කෑවේ නැත්තම් අන්න අතන ගෝනි බිල්ල බලන් ඉන්න ඔබ ගිලින්ද? ගෝනි බිල්ල? ඔක්කොම කන්න මේ වෑංජන් ඔක්කොම ඉතුරුයි මන්ද මේව කන්න ඕනි. මන්ද ලොකු වෙන්නේ. අනේ බඩ පිරিলা. මේ උඹ යන වාඩියක ගිහිල්ලා කලුවර වැටෙන්න කලින් ගෙදර වනේ. හරිද? ටයික් ගහගෙන ඉන්න එපා එහෙම. හරිද? ආවේ නැත්තම් වෙලාවට මේ දොර උඹට ඇරෙන්නේ නැහැ. මම පුතේ ඔයා පරිස්සමින් හරිද පාරේ යද්දි පරිස්සමින් යන්න. හරිද? දන්නේ නැති මිනිස්සුක කතාවට යන්න එපා. ඔයා වන්දලා වාහනේට අරන් ගියේ ටොපියක් දෙන්නම් කියලා. ඊට පස්සේ ඔයාව පහැරගෙන අර කරෝල වාඩියට ගිහලා දානවා ඊට. ජීවිත කාලෙම එතන තමයි ඉන්න වෙන්නේ. මට බයයි. යන්න පුතේ හරිද? දැන් කාලේ අම්මලා දින අවවාද. ඔයාගේ ෆෝන් එකට දන්නේ නැති රට නම්බර් එකකින් මැසේජ් එකක් හරි කෝල් එකක් හරි આવොත් ඒවා ආන්සර් කරන්න යන්න එපා. හරිද? ඒව උඹගේ ෆෝන් එක හැක් කරන්න එවන්නේ. හැක් කරන්න? ඒවා පරිස්සමින් හරිද? ඒ වගේ ඒවා අයින් කරලා දාන්න, ඩිලීට් කරලා දාන්න. ඔව් බ්ලොක් කරලා දාන්න. හරිද? අම්මා දැන් කොහෙන්ද ඕක දැනගත්තේ? මම දැක්කා Facebook එකේ තිබ්බා. උඹේ එක පාස්වර්ඩ් එකක්වත් එකෙක්ටවත් දෙන්න එපා. කාවවත් විශ්වාස කරන්න එපා. නෑ මන් දෙන්නේ උඹ දන්න නොදන්න අය එක එක ලින්ක් උඹට එවන්න පුළුවන්. ඒවා එකක්වත් ඔබන්න එපා. මේ මැසේජ් බලන්න නැතුව ඉන්න හරිද? මේ බැංක් account hack කරන්න පුළුවන්. උඹ ඊට පස්සේ බලත්ත සයිට් වලට අරන් යයි. ඊට පස්සේ පත්තරයයි උඹ බලත්ත සයිට් බලනවා. මම බලත්ත සයිට් අහලවත් නෑ. අවුරුදු 23ක් අපි පොල් ගෑවා කියලා නම් අහගන්න තියන්න එපා සමාජේ. හරිද? අනිත් එක තමයි උඹව දන්නේ නැතිව උඹට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් දාලා ෆලෝ කරාම උඹ අනිත් පැත්තට උන් ඇඩ් කරගන්න එපා. හරිද? කවුද දන්නේ උන් අපේ ලොකේෂන් නියමව දැනගෙන මෙතන ගිය ඇතුළට ඇවිල්ලා හොරකම් කරයි. කොහොමද දන්නේ අපි? ඒක නිසා එකෙක්වත් දාගන්න එපා. නෑ දන්නේ නැති උන්නේ අම්ම අවුලන්නේ. මේ පුතේ මේ මට මේ ඇන්ජලිනා ජෝලි මට මැසේජ් එකක් දාලා. ඇන්ජලිනා ජෝලි අර නිලිය වෙන්න බෑ. මේ අක්කේ අපි රංගපාමුද සෙට් වෙලා. මේ වීඩියෝ එක රංගපාලේ වන්න කිව්වා තෝරගන්න. යසින් ප්‍රින්ස් විලියම් මට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාලානේ. ඈ ප්‍රින්ස් විලියම් මේ කොහොමද? ඇක්සෙප්ට් කරන්නන්නේ. ඕවා ෆේක් ප්‍රොෆයිල් ප්‍රින්ස් විලියම් නෙවෙයි. ප්‍රින්ස් විලියම් නේ උඹලට එන්නේ නැහැ නේ.